මේක මැෂින් එකේ මෙතන ඕකේ කියන බටන් එක ඔබාගෙන ඉන්න මෙහෙම. ඔබාගෙන තප්පර දෙක තුනක් හිටියට පස්සේ මෙන්න මෙහෙම ස්ක්‍රීන් එකක් පෙන්නනවා. මේක මේ FP කියන්නේ fingerprint කියන එක. ඊට පස්සේ ඔයගොල්ලෝ මුලින්ම මේ device password කියන එකෙන් තමයි යන්න ඕනේ. fingerprint එක තාම admin ට register කරලා නැහැ ඕගොල්ලෝ. හරිද? එතකොට device password කියන එකට ගියා. device password එක මේ buttons වලින් එහෙට මෙහෙට කරලා ගන්න පුළුවන්. ඊට පස්සේ මේ okay කියන එක දෙන්න. okay කියන දේ දීලා මේකට ගහන්න ඕනේ password එක capital RDC 2026@4451 කියලා. ඒක මම ඔයගොල්ලන්ට එවන්නම්. එතකොට ඒක ගහන්න ඕනේ. මෙන්න මෙහෙම තමයි ගහන්නේ. මේක මේ අර පොඩි ෆෝන් වල මැසේජ් ගහනවා වගේ තමයි ගහන්න ඕනේ. මෙතන පෙන්නවා මේ සිලෙක්ට් වෙලා තියෙන නම්බර්ස් කියන එක. ඒක අපි මාරු කර ගන්න ඕනේ කැපිටල් අකුරු වලින් අපි පාස්වර්ඩ් එක තියෙන්නේ. එතකොට මෙන්න මෙතනින් කැපිටල් ABC කියලාට මාරු කර ගන්න ඕන. ඊට පස්සේ මෙතනින් ගහන්න ඕන අපි. මෙතනින් ගැහුවා මම R අකුර, D අකුර, C අකුර ඊට පස්සේ නම්බර්ස් වලට මාරු කරන 2026 ගහන්න. මෙතනින් මාරු කරා මෙතන නම්බර් එක වැටෙනවා. ඊට පස්සේ බිඳුව තියෙන මෙතන 2යි බිඳුව ගැහුවා 2 ගැහුවා 6 ගැහුවා. ඊට පස්සේ ආයි ගහන්න ඕන @ එක. @ එක තියෙන්නේ මේ වගේම සිම්බල් එකක් නේ. එතකොට මෙතනින් ගියාම මේ සිම්බල් වලට මාරු වෙනවා. @ එක තියෙන 4 වෙනියට. @ එක ගැහුවා. ඊට පස්සේ ආයි 44.51. ඒක නම්බර්ස් වල තියෙන්නේ. මෙතනින් ගත්තා නම්බර්ස් වල ගැහුවා 44.51 කියලා. ගහලා මේක මෙතනින් ඕකේ කියන එක දෙන්න. ආයි කියනවා ආයි ඕකේ කියන එක දෙන්න. ඊට පස්සේ මේ මෙනු එකට එනවා. ඊට පස්සේ මේකෙත් මේකේ අර මෙනු එක මෙහෙම මේ නම්බර්ස් වලින් මේ කීස් වලින් ගන්න පුළුවන්. ඒක අපි මේ යූසර් කියන එකට එන්න. යූසර් කියන එකට ඇවිල්ලා මෙතනින් ඕකේ දෙන්න. ඕකේ දීලා ඇඩ්මින් එක ඇවිල්ලා තියෙනවා. ඒක මෙතනින් ඕකේ දෙන්න. ඊට පස්සේ එඩිට් යූසර් එක තමයි පළවෙනියට සිලෙක්ට් වෙලා තියෙන්නේ. අන්න එඩිට් යූසර් කියන එක ආයි මෙතනින් මෙන්න මෙහෙම ඕකේ දෙන්න. ඊට පස්සේ මේක පළවෙනියට නම වෙනස් කරන්න ඒව කරන්න යන්න එපා. ඊට පස්සේ මේකෙන් එහෙට මෙහෙට කරලා මේ FP කියලා කියන්නේ fingerprint කියන එක. FP කියන එකට මේ කොළ පාට කොටුව ගන්න. අරගෙන ඕකේ කියන එක දෙන්න. ඊට පස්සේ මෙතනින් මේ ෆින්ගර්ස් තියෙනවා. ඔයගොල්ලෝ මොන ඇඟිල්ලද මේකට තියන්නේ කියලා. සාමාන්‍යයෙන් අපි දකුණු අතේ මේ මාපට ඇඟිල්ල ගියාමකෝ. එතකොට මේක පල්ලෙහාට ගණිතي තියෙනවා thumb right කියලා. thumb finger එක right hand side. ඊට පස්සේ මේක මෙතනින් ඕන විදිහට මේ එහෙට මෙහෙට කරලා ගත්තා. thumb right කියන එකට ගත්තා. මෙතන ඕකේ කියන එක දුන්නා. ඊට පස්සේ මෙතනින් place finger කියලා මෙතනින් sensor එකේ light එක පත්තු වෙනවා. ඊට පස්සේ මෙතනින් එකපාරක් මෙහෙම තියන්න ඇඟිල්ල දෙවෙනි පාරක් තියන්න. ඊට පස්සේ normal fingerprint කියලා නම් මෙතනින් okay මෙතනින් එකපාරක් මෙහෙම okay මුකුත් කරන්න බෑ. මේ S button එක තියෙනවනේ. S button එක දෙන්න. ආයි දෙවෙනි පාරත් S button එක දෙන්න. තුන්වෙනි පාරත් S button එක දෙන්න. හතරවෙනි පාරත් S button එක දෙන්න. ඊට පස්සේ දැන් මේ ඔයාගේ menu එකට ඔයාගේ fingerprint එක admin ගේ fingerprint එක register කරලා තියෙනවා. ඕක අනිවාර්යයෙන්ම fingerprint එක machine එකෙන් දා ගන්න ඕන admin එක. දැන් අපි ආයි menu එකට යන්න ඕන නම් okay එක ඔබාගෙන හිටියා. ඊට පස්සේ දැන් අපි අර ඉස්සර වගේ පාස්වර්ඩ් එක ගහන්න ඕනේ මේ fingerprint එකනේ සෙට් වෙලා තියෙන්නේ. ඊට පස්සේ මෙතනින් මේකට ඇඟිල්ල ඇල්ලුවා නම් ආයි කෙලින්ම menu එකට යන්න පුළුවන්. stop